ඔන්න ඉතින් අදත් අලුත් vlog එකක් අරන් ආවා. අද vlog එකෙන් ගේන්නේ රුපියල් 10කින් රුපියල් 50500ක් එකතු කරගන්න විදිහ. මේ වීඩියෝ එක ගොඩක්ම කරන්නේ කොච්චර සල්ලි හෙව්වත් අතේ රුපියලක්වත් නැහැ, චූටිවත් ඉතුරුවක් නැහැ කියන කට්ටියට තමයි මේ වීඩියෝ එක ගෙනත් තියෙන්නේ. වීඩියෝ එක බලන්න කලින් channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. අපිට මේ challenge එකට money box එකක් හදාගන්න සාමාන්‍ය ප්‍රමාණයේ box එකක් ඕනේ. ඒකට ලියුම් කවරයක් දාගන්න පුළුවන් තරමින් මේ වීඩියෝ එකේ කරන විදිහට මාක් කරලා කොටුවක් ගහගන්න ඕනේ. ගොඩාක් ලොකුට ගහගන්න එපා, අපේ අතක් දාගන්න තරම්. එහෙම වුණොත් දාන ලියුම් කවරේ හපව ගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයෙන් කපා ගන්න. සිත මගේ සූරනා ශෝකී කරනා තනිලා තාම මෙන්න මේ විදිහට ඒ උඩ කොටස කපාගෙන අයින් කරන්න ඕන. ලියුම් කවරයක් ඇතුළට දාගන්න පුළුවන් වෙන සයිස් එකට. ඊට පස්සේ මේ බොක්ස් එක වටේට බවුන් පේපර්ස් වලින් කවර් කරගන්න. අනිවාර්යයෙන්ම බවුන් පේපර්ස් නෙමෙයි මොනවා හරි තියෙන දෙයකින් කවර් කරගන්න. මොකද අපිට මේ බොක්ස් එක ලස්සනට හැම පිළිවෙලට දකිද්දී අපිට මේ වැඩේ කරන්න ආස හිතෙනවා. ඊට පස්සේ ඒ අලෝගන ඉවරලා අපි අර ලියුම් කවරයක් දාගන්න පුළුවන් තරම් කපාගත්තු ප්‍රමාණය ඒ අලෝන කවරිනුත් කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ වැඩේට තව පොඩි බොක්ස් එකක් ඕන වෙනවා. ඒ පොඩි බොක්ස් එකත් මේ විදිහට අර අරින්න තියෙන තැන සෙලෝ ටේප් කරලා පොඩ්ඩක් පැත්තකින් තියාගන්න ඕනේ. අපිට මේ වැඩේට ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නේ ඇන්ලොප්ස්. මේ ලියුම් කවර වල 10 ඉඳන් 10 20 30 40 එහෙම 10 වැඩි වෙන විදිහට අන්තිමට 1050 යනකම් ලියා ගන්න මේ වැඩේට. එතකොට අපිට ලියුම් කවර 105ක් ඕනේ. මෙන්න මෙහෙම 10 ඉඳන් 1050ට යනකම් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර තියාගත්ත පොඩි පෙට්ටියත් මේ වගේම ලස්සනට බවුන් පේපර්ස් වලින් මේ අලෝ ගන්න. ඔයාලට ගෙදර තියෙන මොනාකින් හරි ලස්සනට මේ පෙට්ටි දෙක හදා ගන්න ඕනේ. මේ පොඩි පෙට්ටිය සාමාන්‍යයෙන් අපිට ලියුම් කවර් ටික ඇතුළට දාගන්න පුළුවන් ප්‍රමාණයේ පෙට්ටියක් වුණා නම් ඇති. ඒ පොඩි පෙට්ටියත් අර ලොකු පෙට්ටියටම තියලා අලවන්න. මොකද නැත්තම් ලියුම් කවර එක තැනක අපි අර සල්ලි දාන්න හදාගත්ත බොක්ස් එක තව තැනක වෙනවා. ඒ හින්දා දෙකම එකට අලව ගන්න. ඊට පස්සේ අපි අර ලියාගත්ත ඇන්ලොප් ටික ඒ පොඩි මේ පෙට්ටියට දාගන්න. ඊට පස්සේ තව චුට්ටක් බොක්ස් එක ලස්සන කරන්න මේ විදිහට මනි බොක්ස් කියලා ලියාගෙන මම අලව ගන්නවා. මොකද මේ බොක්ස් එක අපි ලස්සනට දැක්කහම අපිට මේ චැලෙන්ජ් එක කරන්න ආස හිතෙනවා. ඊට පස්සේ හාෆ් ෂීට් කොලයක් අරගෙන මෙන්න මේ විදිහට කොහොම හරි කොටු 105ක් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකේ ලියා ගන්නවා කොටු 105ක් අරගෙන මේ ඉතුරු වෙච්ච හරිය අපි වින් කරගන්න මුදල් ප්‍රමාණය අපිට අන්තිමට රුපියල් 50500ක් මේ වැඩෙන් එකතු වෙනවා. ඊට පස්සේ අපි අර ගහගත්ත කොටු 105 1 2 3 4 කියලා එහෙමම 105ට යනකම් ලියාගෙන යන්න ඕනි. ඒක අර අපි මුලින් හදාගත්ත ලොකු බොක්ස් එකට තියලා අලව ගන්න ඕනි. ඊට පස්සේ අපිට ওই පොඩි ප්‍රමාණයක් මුදල් එකතු වෙන රුපියල් 20 10 එහෙම මේ චැලෙන්ජ් එක ගොඩක්ම කරන්න ලේසි. මොකද මේක පටන් ගන්නේ රුපියල් 10යි. මෙන්න මෙහෙම රුපියල් 10 ඇන්ලොප් එකේ අපි අර 1050ට යනකම් ලියාගත්තනේ. එතනින් ඇන්ලොප් එක අරගෙන අපේ අතේ තියෙන විදිහට, කියන්නේ මුලින් අපේ අතේ 20ක් තියෙනවා නම් 20 ලියලා තියෙන ලියුම් කවරේ එන්නේ එහෙම අරගෙන ඇන්ලොප් එක ඇතුළට සල්ලි දාලා ඒ ඇන්ලොප් එක බොක්ස් එක ඇතුළට දාන්න ඕනේ.
එතකොට අපි දැන් මේ රුපියල් 20ක්නේ. එතකොට අපි දෙකේ ඉලක්කම කපනවා. අපි එන්ලොප් එකේ තියෙන ගාණ 150ක් කියලා හිතන්නකෝ. හැම වෙලෙම එන්ලොප් එකේ තියෙන ගාණෙන් අවසානයේ තියෙන බිඳුව අයින් කරන්න. එතකොට අපි දැන් මේ රුපියල් 150ක් නම් 150න් බිඳුව අයින් කරාම අපි ඒ කපන්න ඕනි 15 වෙනි කොටු. අන්තිමට මේ කොටු සේරම කැපුණාම රුපියල් 50500ක් එකතු වෙනවා. ඔයත් අතේ කීයක්වත් ඉතුරු වෙන්නේ නැති කෙනෙක් නම් මේ ක්‍රමය කරලා බලන්න. ඉතින් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරන්න කියලා.